සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි මල් පැල තවානකට කරපු ඉරිගේෂන් ප්‍රොජෙක්ට් එකක් පිළිබඳව. වීඩියෝ එකට යන කලින් වෙනදා වගේම මතක් කරනවා ඔයාගේ ගාඩන් එකට, ඒ වගේම ඔයාගේ වගාවකට තනියම ඉරිගේෂන් සිස්ටම් එකක්, ඒ වගේම තනියම ෆර්ටිලයිසර් සිස්ටම් එකක්, මේ වගේ දේවල් ඔයාට හදාගන්න ඔයා කැමති කෙනෙක් නම් ඔයා දැම්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි, ඉතින් වැඩි කතා බහන්න නැතුව අපි දැම්ම යමු වීඩියෝ එකට. හරි, ඉතින් මෙතනදී irrigation system දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ blade head system එකක් සහ spray irrigation system එකක්. අපි මේ වීඩියෝ එකෙන් බලමු blade head system එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. හරි, ඉතින් අපි මේ blade head system එක install කරනකොට අපි මෙතනදී භාවිතා කරලා තියෙනවා blade head, ඒ වගේම මීටරයක් දිග riser, ඒ වගේම මෙන්න මේ විදිහේ female socket, ඒ වගේම T-male connectors, elbow male connectors, අපි ඒ වගේ මේ male connectors වලට මේ විදිහට thread seal ඔතාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ system එකේදී main line එකට ගන්න අඟල් 2 LDP pipe එකක්. ඒ වගේම තමයි මේ lateral lines වලට ගන්න මිලිමීටර් 25 LDP pipe එකක්. ඉතින් ඒ වගේම තමයි මෙතනදී අපි මේ clamp හරහා තමයි මේ pipe reducer කරලා ගන්න. හරි, ඉතින් අපි දැන් බලමු මේ connectors එකිනෙකට කොහොමද connect කරගන්නේ කියලා. මුලින්ම අපි මේ 1 meter riser වල එක පැත්තකට මේ female socket එකත්, ඒ වගේම මේ අනිත් පැත්තකට මේ blade head එක සවි කර ගන්නවා. ඊට පස්සේ අපි මීටර් 5න් 5ට මේ කපාගත්ත මිලිමීටර් 25 LDP pipe වලට මේ T-male connector සවි කරගෙන, ඒ වගේම මේකේ මේ කෙළවරට මේ elbow male එකක් සවි කර ගන්නවා. හරි, ඉතින් අපි මේ විදිහට සවි කරගත්ත මේ male connectors වලට අපි කලින් හදාගත්ත මේ riser ටික මේ විදිහට connect කර ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ සිස්ටම් එකේ මේන් ලයින් එකට අපි මේ පම්ප් එක කනෙක්ට් කරගෙන තියෙන්නේ. හරි, ඉතින් අපි දැන් බලමු මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා.